අපි සූදානම් මේ වැඩසටහනේ සමාරම්භය මෙලෙසකින් සනිටුවන් කරන්නට. කෙටි චිත්‍රපටයක් හරහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රය යන තේමාවන් ඔස්සේ ඔවුන් දකින රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන ගැටලු සිනමාව කියන මාධ්‍යෙන් සමාජයට විශ්වවිද්‍යාල පද්ධතියට ලබා දෙන්න තමයි අපේ අරමුණ උනේ. මම හිතනවා මේක ලංකාවම ගෙනියන්න මෙවැනි චිත්‍රපට මාලාවක නීතියට කරන්න බැරිදී ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න බැරිදී උසාවි වලට කරන්න බැරිදී කරන්න පුළුවන් නිර්මාණ ශීලීත්වයක් තියෙනවා. चॉकलेट ශරීරාංග විද්‍යට සියලුම දේ පරිපූර්ණ මිනිස්සු හිතන්නේ අපි ආබාධිත නෑ කියලා. නමුත් ඒකේ හරිය ලස්සනට කතා කරනවා අනිත් හැමෝම බ්ලයින්ඩ්. ඇත්තට අන්ධ කෙනා නෙමෙයි. අනිත් මිනිස්සු අන්ධයි. මේ සමාජයේ තියෙන ප්‍රශ්න මෙහෙම තියෙද්දි ඔයගොල්ලෝ අන්ධ වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ මේ ගැන කතා කරන්නේ නෑ. ඔවුන් තමයි දන්නේ ඔවුන්ට තියෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඔවුන්ට තියෙන ගැටලු මොනවද? ඔවුන් වඩාත් වේදනාවට පත් වෙන ඔවුන්ව වඩාත් සංවේදී කරන මාතෘකාවන් මොනවද? ඔවුන්ට වඩාත් බලපාලා තියෙන ගැටලු මොනවද කියන එක ඔවුන්ම තමයි දන්නේ. SRHR සහ cyber gender violence කියන මාතෘකා දෙකේම පොදු ලක්ෂණයක් අපි අඳුරගත්තා. ඒ තමයි මේ කාන්තාවන් ගැන කතා කරලා තියෙන කාන්තාවන් හෝ ඒවා කවුරුන් හෝ ඒ විදිහේ ඒ බය කියන ලක්ෂණය. අද වෙද්දී යම්තාක් දුරකට සංක්‍රාන්ති ලිංගිකයන් ගැන සංක්‍රාන්ති ලිංගික දිශානතීන් ගැන අපි ඔය දේවල් ගැන කතා කරනවා. නමුත් අවම මට්ටමක තමයි තියෙන්නේ. අපිට පුළුවන්කම ලැබුණා මේ හැමදේම පිළිබඳව ඉගෙන ගන්න. සමාජයේ විශේෂ පැතිකඩක් පිළිබඳව ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ අද දවසේ ස්ක්‍රීනින් කරපු චිත්‍රපටි ගත්තහම පස්සේ ඒව ගොඩක් වෙලාවට මේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න ගැහැණු දැරිවියන්ගේ ප්‍රකාශන මාධ්‍යයන් විදිහට තමයි ආපු ෆිල්ම්ස් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම මේ සිනමාව කියන එක හරි ප්‍රබල මාධ්‍යයක්. මිනිස්සුන්ගේ එදිනෙදා ජන ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු වේදනාවන් අපිට කියන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් විශේෂයෙන් අද වෙනකොට සමාජය ඇතුළේ විශේෂයෙන් අපි වගේ ආසියාතික රටවල් වල ගැහැණු දැරිවියන් මුහුණ පාන ගැටලු ප්‍රශ්න තමයි මෙයාලගේ ප්‍රස්තුතයන් බවට පත් වෙන්නේ. ස්ත්‍රිය එහෙම නැත්නම් කාන්තාව ගැහැණු ළමයිට තියෙන මුඛ්‍ය ප්‍රශ්න පිළිබඳව මෙතනදී සාකච්ඡාවකට බඳුන් කරා. ඒ වගේම තමයි අපි දන්නවා LGBTQ ප්‍රජාව ඔවුන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව සමාජය මේ වෙනකොට වැඩි කතාබහකට ලක් කරන වටපිටාවක් තියෙන කාල පරිච්ඡේදයකදී මේ කෙටි චිත්‍රපට මාලාවන් වල චිත්‍රපට කිහිපයක් තිබුණා. ඔවුන්ට සම්බන්ධ දේවල් පිළිබඳවත් කතා කරන. ඉතින් ඔවුන් ඒ හැම කෙනෙක්ගේම ශාරීරික මානසික ගැටලු ඔවුන් පීඩාවට පත්වන හැම දෙයක් ගැනම කතා බහ කරනවා අපි මේ කෙටි චිත්‍රපට මාලාව ඔස්සේ අත්දුටුවා.